අපේ මේ කතාව පටන් ගන්නේ හරිම නිස්කලංක ලස්සන ගැමි පරිසරයකින්. ඒ ගමේ හිටියා ගුණපාල සර් කියලා හැමෝම ගරු කරන විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. සර් අවුරුදු ගාණක් තිස්සේ දහස් ගණන් දරුවන්ට අකුරු වගේම ජීවිතයක් කියලා දුන්නු හරිම ප්‍රඥාවන්ත මිනිසෙක්. සර්ගේ අපූරු පුරුද්දක් තිබුණා. හැම අවුරුද්දකම දෙසැම්බර් 31 වෙනිදා රැට ගමේ තරුණයෝ දෙන්නෙක්ට තමන්ගේ නිවසට ආරාධනා කරලා එළමෙන අවුරුද්ද ජයගන්න විදිය ගැන ජීවිත රහසක් කියලා දෙනවා. ඉතින් මේ පාරේ වාසනාව ලැබුණේ අසංකටයි ධනුෂ්කටයි. එදා දෙසැම්බර් 31 රෑ මුළු ලෝකයම අලුත් අවුරුද්ද පිළිගන්න ලෑස්ති වෙන වෙලාවේ මේ දෙන්න සර්ගේ නිවසට ගියා. සර් ඔවුන් දෙන්නව ආදරයෙන් පිළි අරගෙන ඔවුන් ඉදිරියේ හරිම ලස්සන කිරි සුදු පාට හිස්පිටු තියෙන විශාල පොත් දෙකකුයි රිදී පාටින් දිලිසෙන පෑන් දෙකකුයි තිබ්බා. සර් ඔවුන්ගේ ඇස් දිහා බලාගෙන හරිම කරුණාවෙන් මෙන්න මෙහෙම කිව්වා. පුතාලා මේ තියෙන්නේ ඔයාලගේ 2026 අවුරුද්ද. මේක හිස්පිටු 365ක් තියෙනවා. මේ රිදී පෑනෙන් ඔයාලට පුළුවන් ඔයාලගේ අනාගතය ලියන්න. හැබැයි පුතේ මම එක නීතියක් දානවා. එක පිටුවක ලියන දෙයක් ඊළඟ පිටුවට ගිහින් ආයේ ඇවිත් කලින් පිටුවේ ලියපු දේ මකන්න බෑ. ඒ නිසා හැම වචනයක්ම ලියන්න කලින් දෙපාරක් හිතන්න. ඉතින් අසංකත් ධනුෂ්කත් මේ පොත් දෙක අරගෙන හරිම උනන්දුවෙන් ගෙදර ගියා. ජනවාරි 1 වෙනිදා උදා වුණා. අසංක පළමු පිටුව පෙරළුවා. ඔහුට ඕනුනේ හරිම ලස්සන අනාගතයක් ලියන්න. හැබැයි අසංකගේ හිතේ පිරීලා තිබුණේ පරණ අවුරුද්දේ අමිහිරි මතකයක්. ඔහු පෑන් අතට අරන් ලියන්න පටන් ගත්තේ මෙන්න මෙහෙමයි. අද 2026 ජනවාරි 1 වෙනිදා. මම අද අලුත් වැඩක් පටන් ගන්න හැදුවත් මට මතක් වෙන්නේ 2025 දී මගේ රස්සාව නැති වුණ හැටි, මගේ යාළුවෝ මට වංචා කරපු හැටි. මට ඒ ගැන හරිම කනගාටුයි. මම වැටුණු තැනින් නැගිටින්න බැරි තරමටම මම දුර්වලයි. අසංක දිනපතාම කළේ මේ දේමයි. ඔහුට අලුත් හිස් පිටු ලැබිලත් ඔහු ඒ හැම පිටුවකම ලිව්වේ පරණ අවුරුද්දේ අසාර්ථකත්වයන් ගැන විස්තර විතරයි. ඔහු Taman වැටුණු තැන දිහාම බලාගෙන හඬා වැටුණා මිසක් ඇඳුමේ තැවරුණු දූවිලි පිස දාගෙන නැගිටින්න උත්සාහ කළේ නැහැ. මාස කිහිපයක් යද්දී ඔහුගේ පොතේ පිටු 100ක්ම පිරලා තිබුණේ කළු පැහැති කඳුළු කතා වලින් විතරයි. අනිත් පැත්තෙන් ධනුෂ්කත් පොත ලියන්න පටන් ගත්තා. හැබැයි ධනුෂ්කගේ අවධානය තිබුණේ Tamanගේ පොතට වඩා අසංකගේ පොතටයි. ඔහු නිතරම අසංක දිහා බලාගෙන මෙහෙම හිතුවා. අසංක කොච්චර වේගයෙන් ලියනවාද? ඔහු පිටු ගණන් පුරවනවා. මම තාම එක පිටුවයි ලිව්වේ. මම පරක්කුයි වගේ. ධනුෂ්ක තමන්ගේ වේගය අසංක එක්ක සසඳන්න ගත්තා. ඒ නිසා ඔහුට තමන් ලියන්න ඕන දේ අමතක වුණා. ඔහු තමන්ගේ වටිනා කාලය නාස්ති කළේ අසංකගේ පොතේ මොනවා තියෙනවද කියලා හොයන්න. ඒ අතරේ ධනුෂ්කගේ පොතේ රන් හා සමාන වටිනා කාලය නිකරුණේ ගෙවිලා ගියා. අවුරුද්දේ මැද භාගයේ වෙද්දී ගුණපාල සර් මේ දෙන්නට නැවත තමන්ගේ නිවසට එන්න කිව්වා. සර් ඔවුන්ගේ පොත් දෙක පරීක්ෂා කළා. අසංකගේ පොතේ තිබුණු පසුතැවීම් සහ ධනුෂ්කගේ පොතේ තිබුණු හිස් පිටු දැකලා සර් ඔවුන් දෙන්නව තමන් අසලින් වාඩි කරවගත්තා. සර් මුලින්ම අසංකගේ උරහිසට අතක් තියලා මෙන්න මෙහෙම කිව්වා. අසංක පුතේ මේ බලන්න මේ පොත 2026 අවුරුද්දේ පොතක් නෙවෙයි. මේක 2025 අවුරුද්දේ අසාර්ථකත්වයේ දෙවනි කොටසක් විතරයි. වැටුණු තැනින් නැගිටිනවා කියන්නේ වැටුණු තැන දිහා බලාගෙන හඬන එක නෙවෙයි. ඒ දේ අතහැරලා උඩ බලන එකයි අපි කරන්න ඕන. දූවිලි පිස දාගෙන ඉදිරියට යන එකයි කරන්න ඕන. අතීතය කියන්නේ ඉගෙන ගන්න තියෙන පාඩමක් මිසක් ලැබුම් ගන්න තියෙන තැනක් නෙවෙයි. ඊළඟට සර් ධනුෂ්ක දෙසට හැරුණා. ධනුෂ්ක, ඔයාගේ ජීවිතය ලියනවා වෙනුවට අසංකගේ පොත දිහා බලාගෙන හිටියා. මතක තබා ගන්න අසංක ලියන්නේ එයාගේ කතාව. ඔයා ලියන්න ඕන ඔයාගේ කතාව. අනුන්ගේ වේගය ඔයාගේ පමාවීමක් නෙවෙයි පුතේ.
ඔයා ලියන එක පිටුව අර්ථවත් නම් ඔයා ජයග්‍රාහකයෙක්. අනුන්ගේ ජීවිත හොයන්න වැය කරන කාලය ඔයාගේ අනාගතයෙන් හොරකම් කරන කාලයක් බව අමතක කරන්න එපා. අවසානයේ සර් ඔවුන් දෙදෙනාටම මෙන්න මේ වටිනා අවවාදය දුන්නා. පුතාලා 2026 ඉදිරි දවස් ටික ජය ගන්න හිතට ලොකු ධෛර්යයක් ගන්න. පරණ පසුතැවීම් හිතෙන් අයින් කරලා යාන්න. ඔයාලට වැරදුණු තැන් දිහා ආපහු හැරිලා බලන්න ඕනේ, අඬන්න නෙමෙයි. ආයෙත් ඒ වැරද්ද නොවෙන්න මම මොකද කරන්න ඕනේ කියලා ඉගෙන ගන්න විතරයි. එහෙම කළොත් විතරයි ඔයාලගේ ජීවිතය සාර්ථක වෙන්නේ. අසංකත් ධනුෂ්කත් සර්ගේ දෙපා වැඳලා එදා පිටත් උනේ අලුත්ම හුස්මකින් සහ අලුත්ම බලාපොරොත්තුවකින්. ඉතින් මිතුරනි, අපේ ජීවිතයත් මේ වගේම තමයි. 2026 අවුරුද්ද කියන්නේ ඔබට ලැබෙන අලුත්ම අලුත් සුදුම සුදු හිස් පිටුත් 365. පෑන ඔබේ අතේය. ඔබේ අතීතයේ කඳුළු ඒ හිස් පිටුවල ලියන්න එපා. අනුන්ගේ වේගය දෙස බලා ඔබේ ගමන නතර කරන්නත් එපා. ඔබේම වේගයකින් ධෛර්යයෙන් යුතුව ඔබේ සාර්ථකත්වයේ කතාව ලියන්න. වසර අවසානයේ ඔබේ පොතේ අවසාන පිටුව පෙරලන දිනට එය ලෝකයටම අභිමානයෙන් පෙන්විය හැකි සාර්ථක කතාවක් වේවා. අලුත් හුස්මක් අරගෙන 2026 දී ඉදිරියටම යන්න. ඔබට සුබ නව වසරක් වේවා.